Hi guys, මේ ඉන්නේ කිලෝ 11ක පතරංග ලේන පරවෙක්. මේක දවසේ බෝට්ටුවෙන් ගත්ත මාළුවෙක්. මේක අපිට දුන්නේ තෙල්වත්තේ අසංගයියා. Thank you so much. මෙයා මට හම්බෙලා දැන් දවස් 5ක් විතර වෙනවා. මේ දවස්වල පොඩ්ඩක් බිසි ඉඳා මම අයිස් වල ගහලා තිබුණේ. නැත්තම් මෙයාගේ මාර ලස්සන කොළ පාටයි නිල් පාටයි ලයින් එකක් තියෙනවා. මෙයාට ඉංග්‍රීසි වලින් කියන්නේ රේන්බෝ රණ කියලා. ඔන්න අද අපි හදන්නේ සුපිරිම ඉන්දියන් ෆිෂ් ෆ්‍රයි එකක්. දෙන්න හදන්න වැඩේ හොඳේ. දිනස් මේ නම් කොළ පැටියෙක්. අපි දැන් මේක කොරපොතු අයින් කරලා හීනි තීරු වලට කපා ගන්නවා. මේකෙන් අපි හදලා පෙන්නන්නම් කිරට කිරිමාළු හදන්නේ කොහොමද කියලා. වෙන දවසක. ඔන්න දැන් අපි මේ ගානට පොඩි තීරුවලට කපාගෙන තියෙන්නේ. දැන් මේකට පේස්ට් එක හදාගමු. මම මුලින්ම වේලිච්ච මිරිස් උණු වතුරට දාලා මේක පොඩ්ඩක් තැම්බෙන්න තියලා ඒක අපි වංගියට දාගන්නවා. ඉඟුරු, සුදු ලුණු, මුලින්ම අපි පේස්ට් එක දාගන්නවා. මුලින්ම ලුණු, දමිරිස්, කොත්තමල්ලි, සූදුරු කුඩුයි, බැදපු 3-5, කහ කුඩු, මිරිස් කුඩු, දෙහි, cornflour, vegetable stock seasoning. මේක දැන් අපි හොඳට mix කරගන්නවා. මෙතෙන්දි මම ඇඩිෂනල් ඇඩ් කරගන්නවා කාශ්මීර් chili. මේකෙන් හොඳ කලර් එකක් එනවා. අපි දැන් මේ හදාගත්ත මිශ්‍රණය අපේ මාළු පැති වල ගාලා විනාඩි 20ක් 30ක් මේක මැරිනේට් කරගන්නවා. ඔන්න දැන් අපි කොත්තු තැටිය තමයි මේක බැදගන්නේ. තැටිය හොඳ රත් වෙලා තියෙනවා. මුලින්ම මම පොල් තෙල් ටිකක් මේකට දාගන්නවා. තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට මම මේකෙන් දාගන්නවා කරපිංචා ඉති ටිකක්. කරපිංචා ඉති උඩට තමයි අපි මාළුව දාගන්නේ. මේ තියෙන්නේ විනාඩි 30ක් මැරිනේට් කරගත්ත මාළු කෑලි ටික. මේ විදියට කරපිංචා ඉති උඩට මම මේක දාගන්නවා. ගින්දර මද ගින්දරේ තියාගන්න. දැන් මම මේ ටික අනිත් පැත්ත දාගන්නවා. වව්. සුවඳ දැන් ඔන්න නියම ගානට කුක් වෙලා තියෙන්නේ. බත් ටිකක් කන්න නම් මරු. මේකයි බතයි ගන්න පුළුවන්. අනේ දිනුස් මේ බත් කකා ඉන්න බෑ. මෙන්න මේක අරන් අරයන්.